හයිබෝන් සිලදනම සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. ඉතින් අපි මේ channel එක හරහා විශේෂයෙන්ම Suzuki Wagon R එක ගැන වීඩියෝස් රාශියක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් Wagon R රථය කියන්නේ ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වාහනයක්. ඒ වගේම තමයි ගොඩක් අයගේ හීනයක් වෙලා තියෙනවා මේ Wagon R එකක් මිලදී ගන්න එක. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Wagon R මිලට අද වෙද්දි මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් විශේෂයෙන්ම සමහර අයට රිදෙන වීඩියෝ එකක් වෙන්න පුළුවන් මේ වීඩියෝ එක. ඉතින් රිදුනට කරන්න දෙයක් නැහැ. අද අපි කතා කරමු Wagon R එකේ වර්තමාන මිල ගණන් ගැන. වීඩියෝ එකට යන්න කලින් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කළාම මේ වීඩියෝ එක නරඹන්න එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. පළවෙනි කාරණය තමයි අපි දන්නවා මේ වෙද්දි වාහනවල මිල ගණන් අඩු වෙගෙන යනවා. ඉතින් ඒක රහසක් නෙවෙයි. ඕනම කෙනෙක්ට මේක පරීක්ෂා කරන්න පුළුවන්. අපි ඔන්ලයින් ගිහිල්ලා කාර් සේල් එකකට ගිහිල්ලා බැලුවත් මේ මිල ගණන් අඩු වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සමහරව නම් අහනවා කොහෙද අඩු වෙලා තියෙන්නේ? ලංකාවේ නම් අඩු වෙලා නැහැ. අපි වීඩියෝ එකක් දැම්මොත් මේ වාහනවල මිල ගණන් අඩු වෙනවා කියලා වීඩියෝ එකක් දැම්මත් බැනලා කමෙන්ට්ස් දාන කට්ටිය ඉන්නවා. ඉතින් මේ විදිහට වාහනවල මිල ගණන් අඩු වෙනවට අකමැති පිරිස කවුද? සමහර වෙලාවට මේ අය තමයි මේ වාහන ආනයනය කිරීම ආරම්භ කරාට පස්සේ ගිනි ගණන් දීලා වාහන මිලදී ගත්තේ අය. අපි දන්නවා 2017 18 නිෂ්පාදනය කරනු Wagon R ලක්ෂ 90ට ලක්ෂ 100ට ගිය කාලයක් තිබුණා. ඉතින් මේ මිල ගණන් වලටත් ලංකාව තුළ වාහන මිලදී ගත්ත පිරිස හිටියා. ඉතින් මේ තමයි විශේෂයෙන්ම මේ වාහනවල මිල ගණන් අඩු වෙනවට කැමති නැත්තේ. ඉතින් ඒ වගේම තමයි අධික ලෙස ලාභේ තියාගෙන විකුණන කළුකඩ මුදලාලිලත් වාහනවල මිල ගණන් අඩු වෙනවට කැමති නැහැ. ඔවුන් විවිධ මාධ්‍ය සංදර්ශන තියලා ලොකු උත්සාහයක් ගන්නවා මේ වාහනවල මිල ගණන් වැඩි කරන්න. ඉතින් ඒ වගේම තමයි වාහනවල මිල ගණන් අඩු වෙනවට අකමැති තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි වාහනයක් ගන්න ඇත්තටම තමන් අතේ වත්කමක් නැහැ. නමුත් කුහකයි. වෙන එකෙක් වාහනයක් අරන් පදිනවට කුහක පිරිසකුත් අපිට ලංකාවේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ තුන් ගොල්ලන්ගෙන් අපිට වැඩිපුරම බලා ගන්න පුළුවන් වෙන්නේ අධික මිල ගණන් වලට වාහන මිලදී අරන් වාහන මිල අඩු වෙනවට අකමැති පිරිස සහ කළුකඩ මුදලාලිලා තමයි අපිට වැඩිපුරම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ Wagon R වලට ඉතිහාසයේ ඇත්තටම මේ මිල ගණන් වලට මොකද වුනේ කියලා. අපිට සාමාන්‍යයෙන් 2019 2020 වගේ 17 18 වගේ පාවිච්චි කරපු Wagon R එකක් අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 35 ඉඳන් වගේ මිලදී ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් අපි දන්නවා වාහන ආනයන සීමාවන් දැම්මා. වාහන ආනයනය ලංකාවට නතර කරා. ඉතින් මේ කාලෙදී 2015 16 17 18 වර්ෂවල නිෂ්පාදනය කරනු Wagon R එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 65 ලක්ෂ 85 අතර ලංකාවේ මාකට් එකේ අපිට බලා ගන්න තිබ්බා. ඉතින් ඊළඟට ලංකාවේ වාහන ආනයනය කරනවා කියන නිවුස් එක ආවා. ඉතින් මේ නිවුස් එක එනවත් එක්ක යම්කිසි ප්‍රමාණයකින් වාහන අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ලක්ෂ 65ට වගේ තිබ්බ Wagon R ලක්ෂ 62ට වගේ අඩු වුණා. ලක්ෂ 75ට වගේ තිබ්බ වාහන අපි දැක්කා ලක්ෂ 72ට වගේ අඩු වෙනවා. නමුත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් නව බදු ප්‍රතිශතයන් ඉදිරිපත් කිරීමත් එක්ක අහස උසට වාහන මිල ගණන් වැඩි වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් 2015 16 17 18 වර්ෂවල නිෂ්පාදනය කෙරුණු Wagon R රථ ලක්ෂ 80 90 ලක්ෂ 100 සීමාවටම යනවා අපිට මේ කාලය තුල බලා ගන්න පුළුවන් වුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ විදිහට අධික ලෙස වැඩි වෙච්චි මිල ගණන් වලටත් වාහන මිලදී ගන්න පිරිස් හිටියා. ඊළඟට වාහන ආනයනය ආරම්භ කරා. ඉතින් වාහන ආනයනය ආරම්භ කළා කියලා වෙනසක් වුණ නැහැ. මේ වැඩි වෙච්චි මිල ගණන් ඒ විදිහටම තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. වාහන ආනයනය ආරම්භ කිරීමත් එක්ක ඔන්න මිනිස්සු පටන් ගත්තා රැල්ලට වගේ වාහන මිලදී ගන්න. විශේෂයෙන්ම මේ කාලේ තිබුණු අධික මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීම, ඒ වගේම වාහන විකිණීම අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි දන්නවා මේ රැල්ල කාලයක් යනකොට ටික ටික අඩු වෙලා ගියා. අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම වාහන උණ තිබ්බ කට්ටිය අධික මිල ගණන් වලට වාහන මිලදී අරන් අවසන් වුණා. අවසානයේදී ඉතුරුනේ සාධාරණ මිල ගණන් යටතේ වාහනයක් මිලදී ගන්න පිරිස තමයි අන්තිමට
ඉතිරි වුණේ. ඉතින් මේ අය බලාගෙන හිටියා යම්කිසි ප්‍රමාණයකින් හරි වාහන මිල ගණන් අඩු වෙයි කියලා. ඉතින් මේ විදිහට ලංකාවේ වාහන වලට තියෙන ඉල්ලුම ටික ටික අඩු වෙනකොට වාහන සේල් කරුවන්ට සිද්ධ වුණා වාහනවල මිල ගණන් අඩු කරන්න. ඒකට ප්‍රධානම හේතුව වුණේ ලංකාවේ රජය විසින් නව දඩමුදලක් හඳුන්වා දුන්නා. ඒ තමයි ලංකාවට ආනයනය කරන වාහන අනිවාර්යයෙන්ම මාස 3ක් ඇතුළත ලංකාවේ කෙනෙක්ගේ නමකට රෙජිස්ටර් කළ යුතුයි. එහෙම නැත්නම් ලංකාවේ රජයට මේ ආනයනකරු විසින් දඩමුදලක් ගෙවිය යුතුයි කියන කාරණාව. ඉතින් මේ කාරණෙත් එක්ක ලංකාවේ වාහන සේල් වල වාහන වැඩිවීමත් එක්ක වාහන විකිනෙන්නේ නැති වුණා. ඉතින් මේ අවස්ථාවේදී රජයට දඩමුදලක් ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මේකෙන් වළකින්න මේ වාහන බිස්නස් එක දිගටම කරගෙන යන්න ඕන නිසා වාහන ආනයනකරුවන්ට එහෙම නැත්නම් කාර් සේල් කරුවන්ට සිද්ධ වුණා වාහනවල මිල ගණන් අඩු කරන්න. ඉතින් ඒ විදිහට අඩු වේගන යන අඩුවිල්ල අපිට මේ වෙද්දිත් බලා ගන්න පුළුවන්. අපිට මේ වෙද්දි ඇත්තටම 2015 16 17 18 වසරවලට අදාළව නිෂ්පාදනය කෙරුණු වැගනාර රථයක් සාමාන්‍යයෙන් ලක්ෂ 60න් පල්ලෙහාට වගේ මිලදී ගන්න පුළුවන් මේ වෙද්දි ලංකාව තුල. ඉතින් මේ channel එක හරහාත් අපි නිතරම කියපු කාරණයක් තමයි මේ හෙන ගහන මිල ගණන් වලට වැඩි කරලා තියෙන වාහන මිල අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන කියන කාරණාව. ඉතින් ඒක මේ වෙද්දි අස්පනා පිටම උප්පු වේගන යනවා. මිනිස්සු අධික මිල ගණන් වලට වාහන මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරපු නිසා මේ වෙද්දි වාහන මිල ගණන් අඩු වේගන යනවා. ඉතින් විශේෂම කියන්න ඕන කට්ටිය කමෙන්ට් කරගෙන නම් එන්න එපා. කොහෙද අඩු වෙලා තියෙන්නේ? කොතනද අඩු වෙලා තියෙන්නේ? කොතනද ඔයගේ මිල ගණන් වලට ගන්න තියෙන්නේ කියලා කුහකයෝ මේකේ කමෙන්ට් කරන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. Taman කුහකෙක් නම් විශේෂම පාඩුවේ ඉන්න. අපේ වීඩියෝ බලන්න එන්න ඕනෙත් නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. කුහක වෙන්න එපා. කවුරු හරි වාහනයක් අරන් පදිනවා නම් ඒකට සතුටු වෙන්න. සමහර වෙලාවට Tamanට වාහනයක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක Tamanගේ ලැබීමනේ. නමුත් අනිත් අය වාහනයක් අරන් පදිනවට සතුටු වෙන්න. විශේෂයෙන්ම තමන් අධික මිල ගණන් වලට වාහනයක් මිලදී ගත්ත වෙන්න පුළුවන්. නමුත් වාහන මිල ගණන් අඩු වෙලා තව එක්කෙනෙක්ට වාහනයක් පැදීමේ chance එකක් එනවා. ඉතින් ඒක ගැන හිතලා සතුටු වෙන්න. කුහකෙක් වෙන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඉදිරියේදී තවදුරටත් මේ මිල ගණන් අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. මොකද රජය විසින් හෝ වෙනයම් පාර්ශවයක් විසින් හෝ විශේෂයෙන්ම මේ වාහන ආනයන සීමාවන් නැවත වතාවක් අඩු කරනවා හෝ නැති කරනවා හෝ කියලා කිසිම ප්‍රකාශයක් සිද්ධ කළා නැහැ. ඉතින් මේ කාරණෙත් එක්ක විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයාත් පහුගිය දිනක ප්‍රකාශ කරා මේ වාහන ආනයනය ඉදිරියේදී එහෙම නතර කරන්න තීරණයක් කරන්න නැහැ කියලා. ඉතින් මේ කාරණෙත් එක්ක සාමාන්‍ය විදිහටම වාහන මිල ගණන් අඩු වෙගෙන යයි. විශේෂයෙන්ම අපි විශ්වාස කරන විදිහට 2015 16 17 18 වසරවල නිෂ්පාදනය කරුණු වැගනාර රථයක් ලක්ෂ 35 ලක්ෂ 45 වගේ සීමාවට අනිවාර්යයෙන්ම එන්න ඕන ඉදිරියේදී. ඉතින් ඊළඟට අපි සරලව කතා කරමු වැගනාර රථයක් අපි විශේෂයෙන්ම පාවිච්චි කරපු වැගනාර රථයක් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක්. මේකේ අංක එක තමයි වාහනේ තියෙන මයිලේජ් එක. ඉතින් වාහනේ විකුණන කෙනා කියන්න පුළුවන් මහත්තයා මේ වාහනේ අපි 2015 මිලදී ගත්තට සාමාන්‍යයෙන් කිලෝමීටර් 35000යි 40000යි දුවලා තියෙන්නේ කියලා. විශ්වාස කරන්න එපා. මේක හරියට චෙක් කරලා බලන්න ඕන. මේ මීටර් මාරු කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම ස්කෑනර් සරහා මයිලේජ් එක වෙනස් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ලංකාවේ පාවිච්චි කරපු වැගනාර රථයක් මිලදී ගන්නවා නම් ස්කෑනර් එකක් කරහා චෙක් කරලා බලලා හරියට මයිලේජ් එක කීයද කියලා අනිවාර්යයෙන්ම බැලීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ කාරණය තමයි ඔයාලා ගන්න වැගනාර එකේ අනිවාර්යයෙන්ම ස්කෑන් රිපෝට් එකක් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේකේ බැටරි හෙල්ත් එක අපි චෙක් කරන්න ඕන. මොකද මේකේ ගණන් වැඩිම පාර්ට් එක මේ බැටරි එක වෙන නිසා. ඉතින් ඒ වගේම තමයි විදුලි පද්ධතියේ මොන හරි දෝෂ තියෙනවද කියලා අපිට ස්කෑන් පරීක්ෂාවකින් චෙක් කරන්න පුළුවන්. එන්ජින් එකේ ප්‍රශ්න තියෙනවද කියලා බලන්න පුළුවන්. ගියර් බොක්ස් එකේ ප්‍රශ්න තියෙනවද කියලා බලන්න පුළුවන්. සෙන්සර්ස් වල මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆුල් ස්කෑන් රිපෝට් එකක් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් කන්ෆර්ම් කරගන්න මේ වාහනේ හොඳයිද නැද්ද කියන කාරණාව. ඊළඟට වැදගත්ම කාරණයක් තමයි අපි අනිවාර්යයෙන්ම වාහනය ටෙස්ට් රන් එකක් අනිවාර්යයෙන්ම යන්න ඕන. විශේෂයෙන්ම වාහනේ අයිතිකරුණන් සාමාන්‍යයෙන් එක්කන් යන්නේ අපිට ටෙස්ට් රන් එකක් යන්න ඕන කියපු ගමන් කාපට් එකේ තමයි එක්කන් යන්නේ. එහෙම නෙමේ ඔයාලා පාරක් තෝරන්න සාමාන්‍යයෙන් වල ගොඩලි තියෙන පාරක මේ වාහනය අනිවාර්යයෙන්ම ධාවනය කරන්න ඕන. එතකොට තමයි වාහනේ මොන හරි දෝෂ තියෙනවා නම් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම පොඩි වලවල් වල දානවා නම් ඩක් ඩක් ගාලා සද්ද එනවා නම් සොකට් සෝබර් වල ප්‍රශ්න වෙන්න පුළුවන්. වාහනේ ස්ටීරින් එක ෆුල් කපද්දි
කට ගාලා සද්දයක් එනවා නම් මේකේ තියෙන CV වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ස්පීඩ් එකේ ගිහිල්ලා වාහනේ ෂණිකව බ්‍රේක් කරද්දී පැත්තකට අදිනවා නම් මේකේ තියෙන බ්‍රේක් ඩිස් වල මේකේ තියෙන බ්‍රේක් ඩ්‍රම් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේවා ගෙවිලා වෙන්න පුළුවන්. ඒක පැත්තක විතරක් ගෙවිලා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් 60ට 70ට වගේ යද්දී අපි ස්ටීරින් එක මොහොතකට අතහැරලා බැලුවොත් එහෙම පැත්තකට වාහනේ අදිනවා නම් මේකේ ඇලයින්මන්ට් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ඇක්සිඩන්ට් වෙච්ච වාහන තියෙනවා ජීවිතේට ඇලයින්මන්ට් මේ වගේ හදන්න බෑ. ඉතින් ඒක නිසා මේවා අනිවාර්යයෙන්ම චෙක් කරන්න. ඊළඟ කාරණේ තමයි වාහනේ බොඩි එක අපි පරීක්ෂා කරන්න ඕන. විශේෂයෙන්ම වාහනේ මුළු හතර හොඳට චෙක් කරන්න ඕන. සාමාන්‍යයෙන් වාහනයක ඇක්සිඩන්ට් එකක් වෙද්දී වාහනේ මුල්ලක් ඒකට සම්බන්ධ වීමේ සම්භාවිතාවය ඉතාම වැඩි. ඉතින් ඒක නිසා මුළු හතර හොඳට චෙක් කරන්න ඕන. මේ වගේ ඔරිජිනල් වෙල්ඩින් ජොයින්ට් තියනවාද කියලා අපි පරීක්ෂා කරන්න ඕන. ඒත් එක්කම වාහනේ සර්විස් රෙකෝඩ්ස් ටික හරියට තියනවාද කියලා අපි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න ඕන. ඉතින් තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ගම් වතුරට හසු වෙච්ච වාහන වේගයෙන් විකුණනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා වාහනයක් ගන්න කලින් මේ වගේ කාපට් යට හොඳට කාපට් උස්සලා බලන්න මේ වගේ ඇතුලේ මඩ තැම්පත් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ වගේ ලක්ෂණයක් දැක්කොත් ඒ වාහනය අතහැරලා දාන්න. ගොඩක් වෙලාවට ගම් වතුරට හසු වෙච්ච වාහනයක් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවනේ මේක ලංකාවනේ. සාමාන්‍යයෙන් චප්ප චොරොස් වෙච්ච වාහන හොයාගන්න බැරි විදිහට පේන් කරලා මේවා ටින්කරින් කරලා විකුණන්න දාලා තියෙනවා. ඉතින් මේවා ගැන දන්න නිසා තමයි අපි මේ දේවල් කතා කරන්නේ. ඉතින් ඔය එක තමයි විශේෂයෙන්ම අද අපිට කතා කරන්න තියෙන්නේ වාහනවල මිල ගණන් ගැන කතා කරද්දී ඉදිරියේදී තවදුරටත් මේ වාහන මිල අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕන. අපි අද විශේෂයෙන්ම කතා කරේ වැගනාර් ගැන. වැගනාර් ගැන කතා කරද්දී පාවිච්චි කරපු වැගනාර් රථයක් ලක්ෂ 35 වගේ සීමාවට අනිවාර්යයෙන්ම එන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කාරණේ ගැන? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි වාහනයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඔයාලත් සමහර වෙලාවට මේ කාරණා පරීක්ෂා කරලා බලන්න නැතුව වාහනයක් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට මේ කාරණා ටික වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.